ඔල් වෙන්න නමුත් එක්ක ඉන්නවා. ඇත්තටම සෝරි අවුරුදු 3කට විතර පස්සේ තමයි අපි දෙන්නගේ vlog එකක් අරගෙන එන්නේ. අද vlog එකේ දවස් දෙකක clips තියෙනවා. එකක් තමයි අපි දෙන්න එකතු වෙලා shoot එකක් කරා. ඒක තමයි ඔයාලා මේ දවස්වල දකින්නේ. අනිත් එක තමයි අද අපි මේ වෙලාව ඇවිල්ලා ඉන්නේ වෙඩින් එකකට. වෙඩින් එකක් නෙමෙයි engagement එකක්. දැන් වෙලාව 2කට විතර ඇති. ඉවරයි. දැන් ඒක ඉවරයි. හැබැයි අද අපි උදේ කරපු ෂූට් එකේ වීඩියෝස් ටික මේකේ අන්තිමට තියෙනවා. එහෙනම් බලන්න. ඔයාලගේ තියෙන ප්‍රශ්න එක පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අපි දැන් මේවට උත්තර අරගෙන එන්න. එහෙනම් මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරන්න. ඉස්සරහට දිගට වීඩියෝස් අරගෙන එන්නම් කලින් වගේ නැතුව. එහෙනම් අපේ චොක්ලට් වර්ල්ඩ් එකට ඔයාලව වෙල්කම් කරනවා. අපි කාලයක් ඉඳන් හරිම ආසාවෙන් කරන්න හිටපු ෂූට් එකක් තමයි මේක. හැබැයි අපි මුලින් කතා කරලා තිබ්බ තීම් එකට වඩා මේ පාර තීම් එක වෙනස් වුණා. මෙතනදී අපේ අදහස අපි මුලින්ම කතා කරගත්තේ යුරාක්කත් එක්ක. එයාට මම ජස්ට් තීම් එක කිව්වා. මේ ෂූට් එකේ ඇඳුම් හදන තැන ඉඳන් මේකප් එක හෙයාර් ස්ටයිල් එකට වෙනකම්ම හැමදේම ප්ලෑන් කරේ යුරාක්කා. මේ ඉන්නේ එයා. ෆොටෝ ෂූට්ස් වලදී ගොඩක් අය හිර වෙන තැනක් තමයි ඇඳුමක් ඩිසයින් කරගන්න එක. කස්ටමර් කෙනෙක්ට එක එක විදිහේ රික්වයර්මන්ට්ස් තියෙනවා. සමහර කට්ටිය කැමති කන්සෙප්ට් තීම් එකකට ෂූට් එක කරන්න. සමහර කට්ටිය කැමති කැෂුවල් විදිහට ෂූට් එක කරන්න. අපි අපේ එක්ස්පීරියන්ස් එක මෙතන ෂෙයා කරගන්නම් මේ ෂූට් එක කරගන්න විදිහ. ඒකේ තියෙන සමහර කොටස් ඔයාලට ජීවිතේ කවදා හරි දවසක බඳිනකොට වැදගත් වෙයි කියලා අපි හිතනවා. යුරාක්කට තියෙන්නේ මාරම හැක්. එයාට අපිට ඕන කරන දේ කිව්වහම ඒකට ඕන කරන ඉතුරු ටික එයා එයාගේ ඔළුව ඇතුලේ හදා ගන්නවා. එයා හරියට chat GPT එක වගේ මට ඕන කරන keywords ටික එයාට දුන්නාම එයා ඒකට ඕන කරන output එක process කරනවා. මෙතන මේ මැටීරියල් එක තෝරගත්තේ එයාමයි. ඊට පස්සේ වීඩියෝ කෝල් එකක් කරගෙන ඒක මට පෙන්නුවා. හැබැයි මට ඒ වෙලාවේ ඔළුවේ අදහසක් තිබ්බේ නෑ මේකේ අවුට්පුට් එක කොයි වගේද එන්නේ කියලා. හැබැයි මම ඒකට ඇඟිලි ගහන්න ගියේ නෑ. මම එයාට කිව්වේ එක දෙයයි. ඔයා කැමති ඕන දෙයක් හදන්න මම ඒක එදාට අඳිනවා කියන එක. මම ඉන්නේ නිතරම කලාවත් එක්ක ගනුදෙනු කරන ෆීල්ඩ් එක නිසා මම දන්නවා ආර්ට් එකක් කරන මනුස්සයෙක්ට එයාගේ සම්පූර්ණ නිදහස දුන්නාම එයාට හරියම ලේසි එයාගේ අවුට්පුට් එක එළියට අරන් එන්න. එතකොට එයාට නිදහස තියෙනවා මට මැච් වෙන්නේ මොකක්ද කියන එක හිතන්න. ඒ වගේම කලර්ස් ටික මැච් කරන්න, හෙයාර් ස්ටයිල් එක මැච් කරන්න, අවුට්පුට් එක කොයි වගේද එන්නේ කියලා ඩිසයින් කරගන්න එයාට හොඳ ලොකු ස්පේස් එකක් හම්බ වෙනවා. ඔක්කොටම කලින් එයාගේ මේකප් එක ගැන කියන්න ඕන. මම දැන් එයාගෙන් කීපවතාවක්ම මේකප් කරලා තියෙනවා. මගේ ස්කින් කලර් එක ඒ විදිහටම චුට්ටක්වත් කලර් එක අප් කරන්න නැතුව අඩු කරන්න නැතුව හොඳටම දාන්න එයාට පුළුවන්. මගේ වගේ ඩාර්ක් චොක්ලට් ස්කින් එකක් තියෙන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ස්කින් කලර් එකට මැච් වෙන විදිහට මේකප් එක කරගන්න එක. ඔයාලට පේනවා නැති මගේ බෙල්ල, පපුව, පිට, අත ඒ හැමදේම මැච් වෙන විදිහට තමයි මගේ මේකප් එක දාලා තියෙන්නේ. ඒක චුට්ටක්වත් කලර් එක අප් කරලා නැහැ. ඒ වගේම කියන්න ඕන මගේ මූණ කලින්ට වඩා චුට්ටක් දැන් මහතයි. කලින් තිබ්බට වඩා. ඉතින් එයා ඒක මේකප් එකෙන් හරිම ලස්සනට බැලන්ස් කරනවා. ඒක ගොඩාක් ලොකුවට මහතට පේන්නේ නැති වෙන්න. ඒකත් මම ඇප්‍රීෂিয়েට් කරන්න ඕන දෙයක්. ඔයාලා මාව සමහර වෙලට ඉස්සරහට ඊළඟට දකින්නේ ඔය අතේ තිබ්බ තැඹිලි පාට සාරියෙන් වෙන්න පුළුවන්. ඒක තමයි ඊළඟ වැඩේ අපේ. ඊට පස්සේ ඇඳුම හදන වැඩේදී මේක ඇත්තටම මෙයාට විතර යන්නන්න පුළුවන්. මේක 4S රෙද්දක්. ඒක එයාගේ හැකියාවෙන් එයා ලස්සනට මට රැප් කරා. ඊළඟට තිසර ඇඳුම ගැන කියන්න ඕන. මේක අපි එතරට යනකම් එයාවත් මංවත් ඇඳුම දැක්කේ නැහැ. අක්කා ඔක්කොම ඩිසයින් කරලා මේ විදිහට තියලා තිබ්බා. දැන් තමයි එයා ඇඳුම දකින්න යන්නේ. යුරාක් අපි දෙන්නගේ කලසුත් ලස්සනට මැච් කරලා තිබ්බා. මම ගොඩක් කැමති වුණා ඒ ඇඳුමට. පොඩි වැඩ කෑලි ටිකක් දාලා බැලුවා කොහොමද ලස්සනට තියෙන්නේ කියලා. වැඩ කෑලි දැම්මට මෙතනට යනකම් එයාගේ හෙයාර් ස්ටයිල් එක ඔය දාගන්නකම්වත් එයාගේ ඇඳුම මොකක්ද කියන එක දැකලා තිබ්බේ නෑ එයා ඇත්තටම. මං කිව්වේ කලින් මෙයා ඇඳුම මොකක්ද කියන එකවත් දැනගෙන තිබ්බේ නෑ එයාට සරමක් අඳින්න යනවාද කියලාවත්. එතනට ගිහින් තමයි සරම උඩ යට හරව පැත්ත හොයාගත්තේ නේ. මම දැන් ඔයාලට දෙයක් පෙන්නනවා. මට කියන්න ඔයාලා අපේ ෂූට් එක ඇතුලේ ඒක දැක්කද කියලා. අක්කා මෙන්න මේ ගොතන මෙන්න මේ කෑල්ල ෆොටෝ ෂූට් එක ඇතුලේ තියෙනවා. මේක උල්පොට සාරියට මැච් වෙන විදිහට තමයි ආ දැම්මේ. මේ හැදුවේ ඇත්තට මුල් පොටක්. මේක ඔයාලා දැක්කද?
අනිත් එක තමයි අපි දෙන්න එකම තැනක ලෑස්ති වුණ නිසා අපිට ටයිම් මැනේජ් කරගන්න දේවල් මැච් කරගන්න ඒවා කතා බහ කරගන්න ඒවා සහ මේ මූමන්ට් එක හරිම ෂෝක් වුණා නේද? ඔව් අන්තිමේට වෙලාව යනවා දැනුනේත් නෑ. ඔව් ඇත්තටම එහෙම දෙයක්වත් වුණා. අපි ගොඩාක් කළා. එතන කට්ටිය අපි හැමෝම එකතු වෙලා හිටපු නිසා කයිය දාගෙන හිටියා ඇරෙන්න. අපිට ෂූට් එකට යන ටයිම් එක වඩා හදාගන්න බැරි වුණා. අපි ඒක ගැන හිතුවේ නැහැ. මේ මූමන්ට් එකත් එක්ක. අර ටී-ෂර්ට් එකත් අස්සනනේ. කලුවේ එකත් ඒකනේ. කොබිඩු වෙන්නේ හොටෙල් ට්‍රාන්ස්ලා විදිහක ඉන්නේ. පේනවනේ මේ උල්පට සාරී අර පහල කෑල්ල අමුණන්න කොච්චර මහන්සියක් ගන්නවද කියලා කට්ටියම එකතු වෙලා. වීඩියෝ එක වැයුණාද? ඔව් ඒකනේ බෙල්ලට ගන්න එපා. එහෙනම් අපේ එක්කෙනාගේ තනෝ නම් දුවනේ. දැන් පෝසස් ගැන හිත ඉන්නේ. මාව ඩ්‍රෙස් කරලා ඉවරලා බබා වගේ පැත්තකින් තියලා ඊට පස්සේ පූමිකගේ වැඩේ පටන් ගත්තා. එයාව ඩ්‍රෙස් කරන්න. අපේ පූමික මහත්තයාගේ කොණ්ඩේ හදන වැඩේ තමයි ඊළඟට තියෙන්නේ. සාමාන්‍යයෙන් පූමික බොසාගේ මුණට ක්‍රීම් එකක් ඇප්ලයි කරන එකත් හරිම අමාරු වැඩක්. මෙන්න මේක නම් මට ඇත්තටම කියන්න ඕන කරන වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් මේකප් කරනකොට පිරිමි ළමයාටත් සැලොන් වලින් මේකප් කරනවා. ඒක ඇත්තටම හොඳයි. මූණේ තියෙන ෆීචර්ස් ටික හයිලයිට් වෙලා හරි ලස්සනට පේනවා. හැබැයි හැමදේටම කලින් බලන්න ඒ දාන ෆවුන්ඩේෂන් එක එයාගේ මූණට මැච් වෙනවද කියලා. එහෙම නැත්නම් ඒක රීටච් එකේදී හදන එක හිතා ගන්න බැරි තරම් අමාරුයි. තේ තිබ්බුණා දුරට මන් දන්නේ ඇස්සල කඳුළුත් පුරවගෙන ඉවසා වදාරගෙන හිටියා මේකප් එක දාලා ඉවර වෙනකම්. මම කරන්න අකමැති දේවල් වලින් පළවෙනියටම තියෙන ඉහළින්ම තියෙන එකක් තමයි ඔය මූණට එක එකව ඇප්ලයි කරන එක. ඉතින් මෙතන මේකට කරන්න දෙයක් නැති හින්දා පුළුවන් විදිහට ඉවසගෙන හිටියා. එයා වෙන අපිට ලොකේෂන් එකට යන වෙලාව පෙන්නන විනාඩි 30. කිලෝමීටර් 13ක් තියෙනවා. ලොකු ට්‍රැෆික් එකකුත් තියෙනවා. හරියටම 5 මාරයි. ෂූට් එකට දැන් පටන් ගත්තත් පැය භාගයයි තියෙන්නේ. ඉර බහින්න කලින්. ඔන්න අපි යන වෙලාව. එක්ක ලොකු ගේමක් ගහන්න මේ වෙලාවේ. ඉර යන්න කලින් අපි යන්නේ කියලා තමයි try කරන්නේ. මේ ඉර එළිය තමයි හොඳම වෙලාව අපරාධය. අපි ඉරට කලින් යන ගන්න පුළුවන් ඒද කියලා බලමු. වෙලාව තව විනාඩි 6කින් අපි යන. උලක් නෑ මේ දවස්වල. කේස් ගන්න. ඉර යන්න එපා. ඔය හැමදාම මයි ලයින් එක ඇඳලා මේකප් එකක් දාමු සුද්දෝ. හරිද? මේ ඉර දැන් මෙතන තියෙන්නේ. ඉර බහින්න කලින් යන්න තමයි try කරන්න වෙලාව. තව විනාඩි 3ක් 4ක් ලොකේෂන් එකට තියෙන්නේ. golden light එක වැටෙනවා මූණට. විනාඩි 5යි නේ. හරි බලමු. මේ අපි ආපු ලොකේෂන් එක ඉර තියෙන විදිහ අනේ අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු නේ බබා. වව් මෙතන ලස්සනයි. ඔය දෙන්න නම් මෙතන. ඔය උතන තමයි. උතන මේ නෝ පල්ලට දැන්. අර අතන දැන් ඉන්නේ. මේ පේන විදිය. ඉන්නේ. වව්. ඔන්න ෆයිනලි අපි ෆොටෝ ලොකේෂන් එකට ආවා. දැන් මෙතන තමයි අපි ෂූට් එක කරන්න ප්ලෑන් කරේ. ඉතින් අපි කලින් කිව්වා වගේ මේක හදිස්සියෙම ප්ලෑන් කරපු දෙයක්. ඉතින් සමිදු තමයි අපිට මේ ලොකේෂන් එක හොයලා දුන්නේ. මේ ජායල කිට්ටුව තියෙන ලස්සන ලොකේෂන් එකක්. ඔයාලා මේ වීඩියෝ එක බලන වෙලාව වෙනකොට ගොඩක් දුරට අපි අපේ ෆොටෝස් ටික Facebook දාලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ හැම මූමන්ට් එකක්ම පිටිපස්සේ හැංගිච්ච කතාව මොන වගේද? අපි ෂූට් එක කරේ කොහොමද? අන්න ඒ දේවල් මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. දෙන්නේ ඉස්සර කට්ටිය නම් 6ක් විතර හැදුවා. ආතල්ල. විනෝ මං කිව්වම් පැනලා යන්න. හරි. වාල්. ඔයා මේ අන්නේ නිකන් සයිඩ් එකෙන් අර බල්ල ගමන් පයින්න ඕනේ. හරි. 1 2 3 go. ගියා. තායක මාර. ඒක වල වැඩි පුරාවා. ඔව්. 1 2 3 go. තාම එකපාරක් යමු. 2 3 දන්න වෙයි දාලා ඒක තන පොඩි ප්‍රශ්නයක් තියෙන ඇත්තටම. අන්න එතන චූටි
චූටි ඇතුලත් තියෙනවා. ඒ වගේම මේ ෂූට් එක පිටිපස්සේ හැංගිච්ච නිහඬ වීරයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි හැමදාමත් අපේ ෆොටෝ ෂූට් වලට උදව් කරන මුල ඉඳන්ම අපේ ෆොටෝ ෂූට් කීපයක්ම කරපු බොහිමියන් සෙන්ස් අරුණ ප්‍රභාත්, එතකොට එයාගේ ආදරණීය බිරිඳ දිනු, එතකොට මේ ලොකේෂන් එක හොයලා දීලා අපේ පිටිපස්සෙන් හිටපු සමිදු, මේ ඉන්නේ සමිදු, එතකොට මේ වීඩියෝ ඔක්කොම අපිට අරන් දුන්නා අපේ ශෙහාන්. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මේ වැඩේ, මේ හදිස්සිය කරපු මේ වැඩේ මේ විදිහට සාර්ථක කරගන්න අපිට උදව් කරාට. හොඳටම කඩුවර වැටලා දඹුල්ල ෆුට්ස්ද? දඹුල්ල ෆුට්ස්ද නෑ? දඹුල්ල ෆුට්ස්. අඩ ලොකේෂන් එක ඇත්තට කියපන් මේගොල්ලෝ මේ දෙනත් එක යන්න දෙනත් එක අපද යනින් ගාම බලන්න ඕනේ නේද? අම්මලාට දීලා මොනවා කියයිද දන්නේ නැහැ. අනේ දඹුල්ල ෆුට්ස් එකෙන් ගත්ත ඔක්කොම ටික. දඹුල්ල ෆුට්ස් එකෙන් ගන්න. දඹුල්ල ෆුට්ස් බලන්න. ඉතින් ඒ වගේ කොහෙද ගොයා? දැන් මේක බ්ලොග් එක. ඉතින් මේ වගේ වෙලාව වෙනකොට ගොඩක් කරවල වැටලා තිබුණේ. මං හිතන්නේ 6:00මාරට විතර ඇති. අප්ලේ බොස අතව ෂූට් අන්න අප්පු ටයිප් වල දෙන විදිහට හරි 1 2 3 එන් සෙට් එක කතා කර කර එන්න ඕනේ. ඒකත් හොඳයි. ෂූට් එකේ අවසාන හරිය අන්තිම ෆොටෝස් ටික ගත්තේ මෙන්න මේ හරියෙන් තමයිනේ. ඔන්න ඔහම තමයි ඉතින් ෆයිනලි අපේ අන්තිම ෂූට් එක ඉවර වුණේ. ඇත්තටම සතුටකුත් තිබ්බා අපිට. බලාපොරොත්තුනේ ෆොටෝ 5ක් ආක්කද. ඔව් අපි ඇත්තට ෆොටෝස් 10ක් විතර ගන්න කියලා හිතන් හිටියේ. ඉස්සර මෙව්වා එකක් මතක් වෙනවා. බේබි ෂූට් එකක් කරන්න. හදිස්සිය කරපු අපේ ෂූට් එක මෙන්න මේ විදිහට අති සාර්ථකව නිමව දකිනවා අපේ වීඩියෝ 4 දෙනා කරපු කැපකිරීමත් එක්ක. බබා මේක බලන්න එන්නකෝ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සමිදුලගේ ගෙදරට. ඉතින් බලමු ගත්ත ෆොටෝස් කොහොමද ලස්සන කියලා. ලෑ මේකෙම මාර ලස්සන. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන මේ ෂොට්ස් වලින් කොයි එකද තෝරගන්නේ කියන එක. ඒකේ තියෙන නැචරල් ගතිය. ඒක වට්ටයි. මේ ඕකේ කලර් එකට දාන්න අර බෝ කියලා ප්‍රීසෙට් එකක් තියෙනවා. මේක දාලා ගන්න කලර් එක. ඔකට පොට්ටක් මේ ආවේ. අර මොකද හිතෙන්නේ නැද්ද දවසේ ගන්න. නිදාන් ඉඳ මිනිස්සු. නිදාන් ඉඳ මිනිස්සුන්ට කෝල් කරලා ගෙන්නගෙන ගහපු ෂූට් මේවා. ඊපස්සේ මේ කරදරකාරී වීඩියෝග්‍රාෆර් මේ වීඩියෝ එකේ තියෙන හැම ෂොට් එකකම අයිතිකාරයා. හරි ඔන්න අපි ගෙදර ආවා. දැන් තියෙන්නේ මේ ගත්ත ෆොටෝස් වලින් ලස්සනම ෆොටෝස් ටික තෝරගන්න එක. එඩිට් එකට කලින් තියෙන අමාරුම වැඩේ ඒක තමයි. ඉතින් අපි දෙන්න ඒ අභියෝගය ජය අරගෙන ඊයේ දාපු ඒ ලස්සන ෆොටෝස් ටික එළියට ආවේ මෙන්න මේ විදිහට. ඔයාලා මේ ෂූට් එක බලලා මේ ගැන ඔයාලට තියෙන ප්‍රශ්න, ඔයාලට හිතුණ දේවල්, අපි ගැන ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. රිප්ලයි වීඩියෝ එකකින් අපි ඊළඟට ඔයාලව හම්බ වෙන්න. වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ අද අපි ඉන්නේ එන්ගේජ්මන්ට් එකක. මේ තියෙන්නේ එදා උදේ ෂූට් එක. ඉතින් මේක සම්පූර්ණ වීඩියෝ එක අපි part 2 එකෙන් අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. bye bye.